අයිබෝන් පුතාලා මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ 2026 උසස් පෙළ හදාරන දරුවන්ට. නමුත් 2027 උසස් පෙළ හදාරන දරුවනුත් මේක බැලුවයි කියලා ලොකු ගැටලුවක් නැහැ. එයාලටත් මේකේ වැදගත් දේවල් තියෙවි ගන්න. දැන් විශේෂයෙන් 2026 උසස් පෙළ හදාරන දරුවෝ ගත්තාම පුතා ඔයාලට විභාගෙට තව හරියටම තියෙන්නේ මාස 6යි. ඒ කියන්නේ පෙබරවාරි මාසේ මුල ඉඳලා අපි ගත්තොත් විභාගෙට මාස 6ක කාලයක් තමයි තියෙන්නේ. මාස 6ක් කියන්නේ පුතා සති වලින් ගත්තාම ආසන්න වශයෙන් සති 24ක් 25ක් වගේ කාලයක් තමයි ඔයාගේ උසස් පෙළ විභාගයට තියෙන්නේ. ඒතකොට මම උගන්වන විෂය දේශපාලන විද්‍යාවනේ. ඒතකොට මේ වීඩියෝ එක බොහෝ විට බලන්නේ දේශපාලන විද්‍යාව හදාරන දරුවෝනේ. පුතා මම දන්න දේ තමයි මේ වෙද්දි සමහර දරුවෝ ඉන්නවා මේ උසස් පෙළ පටන් ගත්තු කාලේ ඉඳලා දැන් වෙනකන් සමහර වෙලාවට වැඩ කරන්නේ නැතුව පාඩම් කරන්නේ නැතුව නෝට් ටික අසම්පූර්ණව වැඩ ගොඩ ගහගෙන ඉන්න ළමයි ගොඩක් ඇති. කියන සමහර ළමයි ඇති මාර බයෙන් ඇයි තමන් හිතන ප්‍රතිඵලයට තමන්ට යන්න බැරි වෙයි කියන අදහසින්. ඒ කියන්නේ ඒකකට යන්න ඕන ළමයා B එකේ ඉන්නේ. කොච්චර පාඩම් කරත් ඒකකට එන්න අමාරුයි. දැන් සමහර දරුවෝ ඇති සමහර වෙලාවට ෆේල් වෙන මට්ටමේ ඉන්නේ. බයයි දැන් තව මාස 6යි තියෙන්නේ පොලිටිකල් ෆේල් වෙයිද? S එකක්වත් ගන්න බැරි වෙයිද කියන බයෙන් ඉන්න අයත් ඇති. ඒ විතර නෙමෙයි දැන් සමහර අය ඉන්නවා වෙන්න පුළුවන් පාඩම් කරන්න නෝට් ටිකවත් සම්පූර්ණ නැති. ඔයා සමහර වෙලාවට පන්තියකට ගියා නම් ඒකේ ටියුට් ටිකවත් සම්පූර්ණ නැති. ඒ ටිකත් ගොඩ ගහිච්ච දරුවෝ ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒතර මම දන්නවා යම් ළමයි පිරිසක් ඉන්නවා මේ වෙද්දි මාස 6යි තව උසස් පෙළට තියෙන්නේ කියන බයෙන් තමන්ගේ වැඩ ටික අසම්පූර්ණව සහ තමන්ගේ පාඩම් කොටස් ටික හරියට කවර් කරගන්න නැතුව විභාගේ ෆේල් වෙයිදෝ සහ තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට යන්න බැරි වෙයිද කියන මානසිකත්වයෙන් ඉන්න දරුවෝ ටිකක් ඉන්නවා. එයාලා තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක අහන්නේ. පුතා මම මේ වීඩියෝ එක ඇතුලේ ඔයාට පොඩි අලුත් පන්තියක් ගැන පැහැදිලි කිරීමක් කරන්නයි යන්නේ. ඒ තමයි අපි පෙබරවාරි මාසේ මුල ඉඳලා පටන් ගන්නවා ඔයාගේ විභාගෙට හරියටම මාස 6ක් නේ තියෙන්නේ. එතකොට මේ මාස 6 ඇතුලේ ඔයා ඒකකට යන්නේ කොහොමද? මාස 6 ඇතුලේ පොලිටිකල් වල ඒකක් ගන්නෙ කොහොමද කියන එක ටාගට් කරලා ඒකකට යන්න පුළුවන් වෙන විදිහේ විශේෂ ඔන්ලයින් පන්තියක් අපි පෙබරවාරි මුල ආරම්භ කරනවා. මේකට ඔයා සහභාගී වෙන්න ඕන ඇයි? පළවෙනි කාරණාව තමයි මම අර කිව්වා වගේ පළවෙනි පාඩමේ ඉඳලා කාගේ හරි නිබන්ධන අසම්පූර්ණයි නම් ඉස්කෝලේ නෝට් එක අසම්පූර්ණයි නම් පාඩම් කරන්න නෝට් එකක්වත් නැත්නම් අන්න ඔයා මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන. මොකද අපි මේ පන්තිය ඇතුලේ පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම වෙනකන් නිබන්ධන සියල්ල ඔයාට දීලා නැවත මුල ඉඳලා සියල්ල සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි නිබන්ධන තියෙනවා නෝට් තියෙනවා හැබැයි සමහර විෂය කරුණු තේරෙන්නේ නැහැ පාඩම් කරන්න බෑ තේරුම් ගන්න අමාරුයි. අන්න එහෙනම් ඔයා මේ පන්තියට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕන. ඇයි? අපි පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාවේ ඉඳලා අවසානය දක්වා සියලුම තියරි කොටස් මේ පන්තිය ඇතුලේ සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙමෙයි. තියරි නෝට් තියෙනවා. තියරි ටික තේරෙනවා. හැබැයි ප්‍රශ්න මුකුත් කරලා නැහැ. MCQ වරදිනවා. කොච්චර පාඩම් කරලා ගිහිල්ලා පේපර් ලිව්වත් MCQ වැරදි. කෙටි ප්‍රශ්න ටික ලියා ගන්න බෑ. තාම රචනා ප්‍රශ්නයක් ලියා ගන්න දන්නේ නැහැ. රචනා ප්‍රශ්නික ටයිමින් අවුල්. වෙලාව ඉවර වෙනවා ප්‍රශ්න ඔක්කොම ලියා ගන්න වෙන්නේ නැහැ. ඔහොම ප්‍රායෝගිකව ගැටලු තියන අය ඉන්නවා නම් අන්න එයාලත් මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕන. මොකද අපි තියරි වලට සමගාමීවම මේ පන්තිය ඇතුලේ සම්පූර්ණ රිවිෂන් වැඩපිළිවෙලකුත් අරන් යනවා. පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වා. එන්න පුළුවන් හැම පාඩමෙන්ම සියලුම MCQ past papers වල එව්වා අපි විසින් නිර්මාණය කරපුවා සියලුම MCQ සියලුම කෙටි ප්‍රශ්න විශාල සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම MCQ කෙටි ප්‍රශ්න 2000කට ආසන්න ප්‍රමාණයක් අපි මේ පන්තිය ඇතුලේ මේ මාස 6 සාකච්ඡා කරනවා. ඒ වෙනුවෙන් වෙනම ඔයාට වර්ක්බුක් මාලාවක් අපි මේ පන්තිය ඇතුලේ ඔයාගේ නිවසටම ලැබෙන්න සලස්වනවා මේ පන්තිය සාකච්ඡා කරන්න ඒ ඔයාට භාවිතයට ගන්න. ඒ විතරක් නෙමේ රචනා ප්‍රශ්න පළවෙනි මාතෘකාවේ ඉඳලා පළවෙනි පාඩමේ අපි හැම මාතෘකාවකටම අහන්න පුළුවන් රචනා ප්‍රශ්න දීලා ඔයාට ලියන විදිහක් කියලා දෙනවා සහ ඒ විතරක් නෙමේ ඔයා ලියලා එවන රචනා ප්‍රශ්න අපි බලලා ඔයාට ඒවට ඒ පිළිතුරු වලට අදාළ ලකුණු ලබා දීමකුත් කරනවා. ඒ විතරක් නෙමේ මාර්තු මාසෙ ඉඳලා අපි සම්පූර්ණ පේපර්ස් 20ක් සාකච්ඡා කිරීමේ
පේපර් ක්ලාස් එකකුත් පටන් ගන්නවා. මේ පන්තියට එන ඔයාට පෙබරවාරියේ පටන් ගන්න පන්තියට එන ඔයාට ඒ පේපර්ස් 20 ඒ පේපර් ක්ලාස් එකට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙන්න අපි අවස්ථාවක් ලබා දෙනවා. ඒතර තේරුම් ගන්න මේ පන්තිය ඇතුලේ සම්පූර්ණ තියරි කොටස්, සම්පූර්ණ රිවිෂන් එකක් සහ සම්පූර්ණ පේපර් ක්ලාස් එකක් ඔයාට මේ තනි පන්තිය ඇතුලේ අපි ආවරණය කරලා දෙනවා මේ මාස 6 ඇතුලේ. ඒතර මේ වෙද්දි ලකුණු 10 15 ඉන්න ඔයා ඒකකට යන්න බලාපොරොත්තු වෙන තාම B එකේ C එකේ ඉන්න ඔයා නෝට් අසම්පූර්ණ ඔයා නෝට් තිබ්බට තාම මේ විෂය කරුණු නොතේරෙන ඔයා රිවිෂන් එකක් ආවරණය නොවිච්ච ඔයා තාම ප්‍රශ්න ටික හරියට ගොඩ දාගන්න බැරි වෙච්ච ඔයා ඒ විතරන්නේ මේ පේපර්ස් ටික හරියට කරගන්න බැරුව තාම පේපර් ක්ලාස් එකක් හම්බුනේ නැති ඔයා හැමෝම මේ පන්තියට සම්බන්ධ වුණොත් මට පුළුවන් ඔයත් එක්ක එකතු වෙලා මට තනියෙන් ප්‍රතිහාර කරන්න බෑ ඔයත් එක්ක එකතු වෙලා මේ මාස 6 ඇතුලේ ඔයාව හොඳ තැනකට දේශපාලන විද්‍යාලය ඇතුලේ අරන් යන්න. ඒතර මේ පන්තිය පෙබරවාරි මුල ආරම්භ වෙන්නේ ඔන්ලයින් ඔස්සේ තමයි යන්නේ Zoom එකෙන්. සම්පූර්ණ රෙකෝඩින් දෙනවා ඔයාට ඇති වෙන්න බලන්න හැම මාතෘකාවකටම අදාළ රෙකෝඩින් දෙනවා. ඒ විතර නෙමෙයි මේ පේපර්ස්, වර්ක්බුක්, ටියුට් සියල්ලම ඔයාගේ ගෙදරටම අපි ලැබෙන්න සලස්වනවා. කොහොම හරි අපි පෙබරවාරි මුල් සතියේ මේක ආරම්භ කරනවා. සතියට අනිවාර්යෙන්ම දවස් දෙකක් සමහර සතිවල දවස් 3ක් මේ පන්තිය පැවැත්වෙනවා. එතකොට මේකට සම්බන්ධ වෙන්න කැමති පුතාලා අනිවාර්යෙන්ම 0.76 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට මම තවත් වැඩි විස්තර කියලා මේ පන්තියට සම්බන්ධ කරගන්නම්. එතකොට 2027 උසස් පෙළ හදාරන දරුවෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ. එයාටත් පෙබරවාරි මුල ඉඳලා අපි මුල සිට ආවරණය කරන තියරි පන්තියක් ආරම්භ කරනවා. ඒකටත් සම්බන්ධ වෙන්න ඕන නම් මේ අංකයටම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ විතරක් නෙමෙයි මේ channel එකේ description එකේ මේ වීඩියෝ එකේ description එකේ මම දානවා WhatsApp channel එක. ඒකට ඔයාලට සම්බන්ධ වුණොත් අපි online හරහා සිද්ධ කරන MCQ සාකච්ඡා කිරීම ඒ විතරක් නෙමෙයි නොමිලේ සම්මන්ත්‍රණ වලට ඔයාලට සම්බන්ධ වෙන්න අවස්ථාවකුත් ලැබෙනවා. ඒතකොට මේ අවස්ථාව මගහැර ගන්න එපා. මාස 6 විභාගෙට තියෙන්නේ. මේ මාස 6 ඇතුළේ ඔයා මොන තත්ත්වෙ හිටියත් අපි ඔයාව කොහොම හරි හොඳම ප්‍රතිඵලයකට අරන් යන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා පෙබරවාරි මුල. එහෙනම් හැමෝම පන්තියත් එක්ක සම්බන්ධ වෙමු. හැමෝටම ආයුබෝවන්.